තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපගේ YouTube නාලිකාවේ ශ්‍රාවකයෙක් යොමු කරන ලද ප්‍රශ්නයක්. ආජීව අෂ්ටමක සීලයේ සම්ප්‍රප්ලාප සිල්පදය හා මිච්ඡා ආජීව සිල්පදය කැඩෙන්නේ කොහොමද කියලා පහදලා දෙන්න. සීලය සමාදන් වෙලා ඉද්දි එයා අහනවා සින්දුවක් ඇහුවොත් ටීවී බැලුවොත් මේ සිල්පදය කැඩෙනවද කියලා. සියලු දෙනාට කරුණාවෙන් ස්වාමින් වහන්සේ මේ ගැන පහදලා දෙන්න. ඔව් තෙරුවන් සරණයි අයියා ඒක නම් ලස්සන ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයක්. එතකොට ඒ අහපු කෙනාට මේ සිල්පදේ රකින්න පුළුවන්. එතකොට ඒ අහලා තිබ්බ සම්පප්පලාප වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ කොහොමද ආරක්ෂා කරන්නේ කැඩෙන්නේ කොහොමද කියලා. සම්පප්පලාප කියන්නේ හිස් වචන කතා කිරීම. එතකොට අපි දන්නවා දෙතිස් කතා කියලා තියෙන්නේ. චෝර කතා, මේ ස්ත්‍රී කතා, මුහුද ගැන ඒ වගේ තියෙනවා. ඔබ පොඩ්ඩක් හොයලා බලන්න දෙතිස් කතා කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ දෙතිස් කතා වලින් වැළකීම තමයි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ආරක්ෂා කරන්නේ. එතකොට හිස් වචන කියන්නේ. එතකොට මේ සිල්පදේ රැකකට පස්සේ දේශපාලනය ගැන, එතකොට මිනිමැරුම් ගැන, හොරු හතුරු ගැන, ඔහේ වැඩක් නැති කාලේ කන දේවල් කතා කරන්නේ. එතකොට ඒක සිහියෙන් ඉන්න ඕනේ. ඔබ මොකද්ද මේ වැඩක් නැති හිස් දේවල් කතා කරන්නේ නැහැ කියලා සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඕනේ. ඔබට තේරෙන්නේ නැති මතක තියාගන්න හිස් දේවල්. කිසිම වැඩක් නැති දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් දේශපාලන කතා. එක්කෝ මැති ඇමතිවරුන් ගැන කතා, රජවරු ගැන කතා, හොල්මන් ගැන කතා. මේ වගේ තියෙනවා කිසිම වැඩක් නැති අද සමාජයේ කතා කරන බහුලව කතා කරන ඉතින් හිස් වචන තමයි. එන්න ඒවා කතා නොකර ඉන්න ඕනේ. ඊට පස්සේ අහලා තිබ්බා මිත්‍යා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියා. මේ කියන්නේ ඒ සිල්පදයේ අවසාන සිල්පදේ 8 වෙනි සිල්පදේ. මේක නම් ලේසි වෙයි. හැබැයි ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. කිරුන් මිනුම් වලින් වංචා නොකර සිටීම. මොනවද? කිරුම් මිනුම් වලින් වංචා නොකර සිටීම. අපි හිතමු මෙහෙම ඔබ යමක් කිරනවා. අන්න ඒක වංචා විදියට කිරනවා. ඔබ යමක් මනිනවා. ඒක වංචා සහගතව මනිනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ රෙදි කෑල්ලක් කියලා. මීටරයක් දෙන්න ඕන තැනට ඔබ දෙනවා මොකද්ද? ඊට අඩුවෙන් දෙනවා. අන්න මේ වගේ කිරුම් මිනුම් වලින් වංචා කිරීම තමයි ආජීවයට බලපාන දේ. ඒ වගේම ජීවත් වීම පිණිස ඔබ යම් දේවල් වංචා සහගත කරනවා. ඔබ උපයා ගන්න දේවල් වංචා සහගත උපයා ගැනීම අන්න ඒ සිල්පදේ කැඩෙනවා. මොකද්ද? එතකොට මිච්ඡා ජීවයක කැඩෙන ගොඩාක් අවස්ථාවක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ රාජ්‍යයේ හෝ පෞද්ගලික අංශ කියමුකෝ. ඔබ ඒක තේරුම් ගන්න. ඒතර අපි රස්තාවක් කරනවා නම් අපි කලින් වැඩ ඇරලා යන එක. වැඩට පහුවෙලා එන එක. සමහරක් වැඩ කරන තැන් වල තියෙන කාඩ් එකක් ගහන්න. ඒතර කාඩ් එක ගහන්න අපි කලින් ගිහිල්ලා කාඩ් එක වෙන කෙනෙකුට දෙනවා ඒක ගහන්න කියලා. ඔය සමහරක් මේ කාර්යාලවල එහෙම තියෙනවා බාකෝඩ් එක කියලා. අපි ගෙදර යනවා. හැබැයි බාකෝඩ් එක වෙන කෙනෙකුට දීලා තියෙනවා ඒක ගහලා අරයාගේ දවස කවර් කරන්න කියලා. මෙන්න මේවා. ඊට පස්සේ තමයි වංචා සහගතව කටයුතු කිරීම. තමන් මුදල් උපයා ගැනීමට වංචා සහගත කිරීම. ඒ වගේම වැඩ පැහැර හරලා මුදල් ලබා ගැනීම. ඒ කියන්නේ අපි කියමුකෝ අපිට දෙනවා යම් කටයුත්තක් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ඒක මග හරිනවා. මෙන්න මේක නිසා නමුත් අපේ වේතනයේට නැත්නම් අපි ජීවත් වෙන වැටුපට අපි ඒකත් එකතු කරගන්නවා. මෙන්න මේ වගේ කිරුම් මිනුම් ඒ වගේම කටයුතු කිරීමෙන් තමන්ගේ ආජීවය අපිරිසුදු වෙයිද? මේක මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ කැඩෙනවා. ඔබ අහලා තියෙනවා ඒකේ ටීවී බැලුවට, සින්දු ඇහුවට, ඒ වගේම චිත්‍රපටි බැලුවොත් සිල්පදේ කැඩෙනවාද කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? ඒ ආජීව අෂ්ටමක සීලේ නච්ච ගීත වාදී විසූක දක්ෂනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ නැහැ. එතන මේ සිල්පදේ නැති නිසා ඔබ ඒක සමාදන් නොවන නිසා ඒක ටීවී බැලුවට, රූපවාහිනිය නැලබුවට කමන්නේ. හැබැයි මෙන්න මෙහෙම එකක් එනවා. ඔබ ටීවී එක හරි රූපවාහිනිය හරි ඒ වගේ ප්‍රවෘත්තියක් බලනකොට අර දේශපාලන කතා තියෙන්නේ වැඩක් නැති දේවල්. අන්න ඕකක් අපි බැලුවා කියමුකෝ. ඕක බැලපුවම අපේ විතක්ක ਵਿਚාර වෙනවා මේ කතාව ගැන. එතන මේක අපි කතා කරන්න ගියොත් වචනෙන් ඊ අර මිනිහෙක් මරලා තිබ්බනේ, ඊ හොරකමක් වෙලා තිබ්බනේ, මේ රජයේ මෙහෙමයි නේද කියලා අර ටීවී එක බලපු නිසා කතා කරන්න වුණොත් ඒක ඔබට අර මොකද්ද සම්පප්පලාපා වේරමණී සික්ඛාපදම් සමාදියාමි කියලා සංවර වෙච්ච සීලය කැඩෙන්න හේතු වෙනවා. මොකද ඔබේ ඉන්ද්‍රිය සංවර වීම නිසා. ඉන්ද්‍රිය අසංවර වීම නිසා කැඩෙන්න පුළුවන්. එතකොට නමුත් ටීවී බැලුවට ඒ රූපවාහිනිය නැරඹුවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සිල්පද සමාදන් වෙලා නැති හින්දා. විශේෂයෙන් තමයි ඔය ආජීව අෂ්ටමක සීලය බුද්ධ දේශනාවේ මූලික බුද්ධ දේශනාව වල නැති එක. පස්සේ තමයි හැදිලා තියෙන්නේ. නමුත් ඔබ අර පංච සීලයට වඩා
ගොඩාක් උපකාරී වෙනවා නිවනට. මොකද මේ ගොඩක් සිල්පද රකින්න තියෙන නිසා. ඒකේ ගොඩාම තියෙන්නේ වචනය සම්බන්ධයෙන් මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප කියන වචනේ සම්බන්ධයෙන් සිල්පද 4ක්ම තියෙනවා මේ ශික්ෂාපදයේ මේ නැත්තම් මේ සීලය සමාදන් වීමේ. මොකද වචනේ සංවර කර ගැනීම තමයි එතකොට මේ සිල්පදේ නැත්තම් මේ සීලය සංවර වීමේ ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් හොඳයි සාදු සාදු මේ සිල්පදේ රැකලා ඔබ නිවනටම උපකාර වේවා කියලා ලස්සනට ඒ සිල්පද ආරක්ෂා කරගන්න. ඔබට අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ සිල්පද ආරක්ෂා කරගන්න ලැබේවා කියලා. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ YouTube නාලිකාවෙන් එක ශ්‍රාවිකාවක් යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් අප සියල්ලෝගෙම ශරීරවල ස්වාමින් වහන්සේ නොයෙකුත් ජීවීන්, ශුද්‍ර ජීවීන්, පණුවන් වැනි ජීවීන් ජීවත් වෙනවා. මෙම ජීවීන් මර්ධනය කිරීමට අපි නොයෙකුත් ඖෂධ වර්ග ලබා ගන්නවා. මේ ශ්‍රාවිකාවගේ ප්‍රශ්නය තමයි එම ඖෂධ ලබා ගැනීම අපට පෞසිද වෙනවද? පින්වත් ස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් මේ පහදලා දෙන්න. තෙරුවන් සරණයි අයියා. ඉතින් මේ ප්‍රශ්නේත් හොඳ ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේ ගොඩක් මගෙනුත් අහලා තිනවා. මම ධර්මදේශනා වැඩසටහන වලට යනකොටත් අහලා තිනවා. එතකොට ඔය සිල්පදයේ පංච සීලෙත් තියෙනවා. ඒ වගේම උපෝසථ සීලෙත් තියෙනවා. ආජීව අෂ්ටාංගම සීලෙත් තියෙනවා. ඒ වගේම තමයි උපසම්පදාවේ සීලෙත් තියෙනවා. සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය. එතකොට ඔතන අහන්නේ සතුන් මැරෙනවද කියන ප්‍රශ්නේ අහන්නේ. ඒතර අපේ ශරීරයේ පණුව වගේ සත්තු ඉන්නවා. පණුව අමාරු කියලා කියන්නේ. එතකොට මේ පණුව අමාරු වගේ දෙයකට අපි බෙහෙත් බිව්වොත් ඒ පණුව මැරෙනකොට එතකොට අපේ කුසේ නැත්තම් බඩේ ඉන්නවා පණුව නැත්තම් අපි කියමුකෝ ඔළුවේ උකුණොත් ඉන්නවා කියලා. එතන මෙන්න මේ වගේ සත්තු ඉවත් කිරීමට බෙහෙත් බොනවා. අපි බීලා තිනවා බොනවා මොනවද පණු බෙහෙත් කියලා. මෙන්න මේ දෙයක් අනුභව කිරීමෙන් වැළඳීමෙන් නැත්තම් පාවිච්චි කිරීමෙන් අපිට සිල්පදේ කැඩෙනවද? පාණාති පාතා ශික්ෂාපදේ කැඩෙනවද? සතුන් මැරෙනවද කියලා තමයි අහන්නේ. එතකොට මොකද්ද සතුන් මැරීමේ ශික්ෂාපදයට අයිති වෙන්නේ? මොකද්ද? පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව දැනගන්න ඕනේ. මරන්න චේතනාවක් තියෙන්න ඕනේ. මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයෙන් මේ සතා මැරෙන්න ඕනේ. මෙන්න මේ කාරණා පහම සිදු වුණොත් තමයි ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ. එතකොට ඔබ පණු බෙහෙත් බොන්නේ පණුව මැරෙන්නම මේකේ පණුව ඉන්නවා කියලා ඔබ හොඳටම දැනගෙන උන්ට පණ තියෙනවා කියලා දැනගෙන ඔබ මේ පණුව මැරීම පිණිසම නැත්නම් උකුණෙක් ඉන්නවා උකුණ මැරෙන්නම කියලා බෙහෙත් දිව්වොත් මොකද වෙන්නේ? ශික්ෂාපදේ කැඩෙනවා. හැබැයි ඔබ බොන්නේ බොහෝ දෙනා බොන්නේ පණුව මැරෙන්න කියලා නෙවෙයි. මොකටද බොන්නේ? පණුව මැරෙන්නවත් නැත්නම් උකුණ මැරෙන්නවත් කියලා නෙවෙයි අපි බෙහෙත් පාවිච්චි කරන්නේ. රෝගය සුවපත් වීම පිණිස. ඒ රෝගී තත්ත්වයෙන් මිදීම පිණිස තමයි අපි පරිභෝජනය කරන්නේ ඖෂධ. එතකොට අපි දන්නවද මේක මේ පණුවෙක් ඉන්නවා දිගයි මේක මෙහෙමයි මේක පණ තියෙනවා ඔය කතන්දර නෑ. මම මොකද මගේ බඩේ අමාරුවක් අපි දොස්තර මහත්තයා කියනවා පණුව අමාරුවක් කියලා අපි වචනෙන් කිව්වොත් ඇත්තටම පණුවේ හිටියා කියමු. හැබැයි අපි බොන්නේ පණුව මැරෙන්නේ නෙවෙයි. අපි බොන්නේ මොකද්ද? ඒ ලෙඩේ සුවපත් වීම පිණිස. ඒ කාරණාව ලෙඩේ සුවපත් වීම පිණිස තමයි අපි ඖෂධ භාවිතා කරන්නේ. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි චේතනාවක් නැහැ. ඒ සතා ඝාතනය වීම කියලා චේතනාව නැති හින්දා සිල්පද කැඩෙන්නේ නැහැ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒ බෙහෙත් අනුභව කරන්න. තවත් අවස්ථාවක් තියෙනවා ඔය නියපොතු වල එහෙම ඔබ දැකලා ඇති. නියපොතු එහෙම කුණු වෙලා වගේ නියපොත්ත නරක් වෙලා තියෙන්නේ. ඒකට සුද්ධ දීවින් හරි මොකෙක් හරි සතෙක්ගේ ක්‍රියාකාරීත්වයෙන් කියලා කියනවා. ඒතර සමහර කට්ටිය බය වෙනවා නියපොත්තට බෙහෙත් දාන්න. ඔය මම නම කියන්න බෑ. වැදගත් ලෝකේ ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ පවා බය වෙලා තියෙනවා එහෙම. නමුත් ඇත්තටම ශික්ෂාපදයට හානි වෙන්නේ නැහැ. මොකද අපි මේ සතා මැරීම පිණිස නෙමෙයි බෙහෙත් කරන්නේ. ලෙඩේ සුවපත් වීම පිණිස. ඉතින් එතකොට ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. මේක තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ශික්ෂාපද අපි ඒ විදිහටම දැනගෙන ඒ විදිහට ආරක්ෂා කරොත් තමයි සීල විසුද්ධිය කරා යන්නටත් මේ නිවන කරා යන්නටත් උපකාර වෙන්නේ. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි.